සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන්. අද මම අරගෙන ආවේ රසම රස chicken curry එකක් හදන විදිය. ඉතින් chicken curry නම් අපි එක එක විදියට හදනවානේ. ඉතින් ඔයාලා මේ විදියට chicken curry හදලා තියෙනවද බලන්නකෝ. ඉතින් මම chicken curry හදාගත්තේ දරපාන් කන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට කොහොමද මම මේ chicken curry එක හදාගන්නේ කියලා බලන්න. මම මෙතන අරගෙන තියෙනවා chicken gram 350ක් විතර වගේ හොඳට සෝදලා අරගෙන තියෙන්නේ පුංචි කෑලි වලට කපලා. ලොකු කෑලි වලට කපන්න එපා. පුංචි කෑලි වලට කපලා ගන්න. එතකොට තමයි මිරිස් 3-5 වුණත් හොඳට කෑලි වලට උරා ගන්න. ඔන්න මම මේකට ඉස්සෙල්ලම එකතු කරගන්නවා කහ කුඩු චුට්ටක් විතර වැඩිපුර දාගන්න. එතකොට අර chicken වල තියෙන පිලි ගඳ, සිනි ගඳ වගේ එක අඩු වෙනවා. කොහොමත් මම මේකට දෙහි දාලා හොඳට සෝදලා අරගෙන තියෙන්නේ. ඊළඟට මම එකතු කරගන්නවා බැද්දපු 3-5 කුඩු තේ හැඳි භාගයක් විතර. ගොඩක් එකතු කරගන්න එපා. තේ හැඳි භාගයක් විතර වගේ එකතු කරගන්න. ඊළඟට මම එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු ටිකක්. ගම්මිරිස් කුඩු තේ හැඳි එකක් දෙකක් වගේ එකතු කරගන්න. ඒක ඕගොල්ලන්ට කැමති ප්‍රමාණයකින් සැර අනුව එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම එකතු කරගන්නවා මස් කරි පවුඩර් එකෙන් තේ හැඳි දෙකක් විතර. ඒක ඔයාලා කැමති නම් එකතු කරගන්න පුළුවන්. මම ඉතින් එකතු කරගත්ත රස වැඩි වෙන. ඊළඟට ලුණු එකතු කරගන්නවා. ඊළඟට මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. ඊළඟට මම මේ මැරිනේට් කරගත්තු chicken ටික විනාඩි 5ක් විතර පැත්තකින් තියලා තියෙනවා. ඊළඟට අපිට මෙන්න මේ ටික උමනා කරනවා අපේ chicken curryයට. මම මෙතන කෑලි මිරිස් තේ හැඳි එකමාරක් විතර අරන් තියෙනවා. මිරිස් කුඩු තේ හැඳි 3ක් විතර අරන් තියෙනවා. 3-5 කුඩු තේ හැඳිකුත් අරන් තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා සුදු ලුණු, කුරුඳු, කරාබු නැටි, ගොරකා, රම්පේ කරපිංච මේ හැමදේම. දැන් වළඳකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට අපි මුලින්ම අර සුදු ලුණු, රම්පේ කරපිංච, කුරුඳු, කරාබු නැටි මේ ඔක්කොම ටික එකතු කරලා තෙලෙන් මැද ගන්නවා. එනසාල් තියනවා නම් එනසාලුත් ගෙඩියක් තලලා එකතු කරගන්න. තව දෙයක් තියෙනවා ඔයාලට තක්කාලි තියෙනවා නම් තක්කාලිත් මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන් ගොරක වෙනුවට. සීඹලා තියෙනවා නම් සීඹලා දාගන්න. ගොරක වලට වැඩිය සීඹලා හොඳයි. මට සීඹලා ඉවර වෙන නිසා තමයි මම ගොරක දාගත්තේ. ඊට පස්සේ අර අපේ මිරිස් කුඩු 3-5 කුඩු කෑලි මිරිස් ටිකත් අපි මේ තෙලට එකතු කරලා මේ විදිහට තෙලෙන් ටෙම්පරාදු කරගන්නවා. දැන් ඊළඟට එකතු කරගන්නේ අපි අර මැරිනේට් කරගත්තු chicken ටික. ඊට පස්සේ chicken ටික දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක පියනෙන් වහලා විනාඩි 2-3ක් හෝ විනාඩි 5ක් විතර පියනෙන් වහලා තියාගන්න ඕනේ. ඔන්න ඊළඟට විනාඩි 5කට විතර පස්සේ පියන ඇරලා බලපුවාම අපිට පේනවා මේකට වතුර උනලා තියෙනවා. ඉතින් මම ඊළඟට තව වතුර ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. මොකද මම මේ chicken curry එක හදාගන්නේ පාන් කන්න නිසා. ඉතින් බත් කන්න වගේ නම් ඉතින් වතුර ටිකක් අඩුවෙන් ඔයගලන්ට දාගන්න පුළුවන්. ඔන්න මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ chicken curry එක. දැන් බලන්න හොඳට උතුරලා තෙල් පෑදීගෙන එනවා. දැන් මම මේ වෙලාවේදී සීනි චුට්ටක් විතර වගේ එකතු කරගන්නවා. ගොඩාක් නෙමෙයි ගොඩක්ම පොඩි ප්‍රමාණයක් තමයි තේ හැඳි කාලක් වගේ. ඊට පස්සේ ඉතින් ඔයාලට ලුණුත් රස බලලා අඩු වැඩි එකතු කරගන්න පුළුවන්. දැන් බලන්න මේකේ හොඳට තෙල් පෑදිලා තියෙන්නේ. ඔන්න ඉතින් අපේ chicken curry එක හදලා ඉවරයි. බලන්න රතු පාටට තෙල් පෑදිලා තියෙනවා. ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ අපි මේ chicken curry එක හදනකොට තනිකරම මස් විතරක් දාලා හදන්න එපා. කටුත් එකතු කරගන්න. එතකොට තමයි chicken curry එකක් වුණත් chicken curry එකක් නෙමෙයි ඕනම මස් වර්ගයක් ගොඩක්ම රස කටු එකතු කරගත්තාම.
ඉතින් මෙතනදි මතක් කරන්න ඕනේ මට මේ දරපාන් එක්ක චිකන් කරි කන්න ආස හිතුනේ YouTube එකේ YouTube කමල් අංකල් පෝක් කරි එක්ක දරපාන් කනවා දැකලා. ඉතින් ඒ නිසා මම මේ විදිහට රසට චිකන් එකක් හදාගත්තා දරපාන් කන්න. ඉතින් මගේ මේ රෙසිපි එකට ඔයාලත් කැමති නම් try කරලා බලන්න. එහෙනම් ඉතින් ආයෙමත් මේ වගේ රසම රස ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්නම්.